හිතන්න බලන්න එකම එක රැයක් අවුරුදු 83කටත් වඩා වටිනවා කියලා කිව්වොත් ඒ කියන්නේ සාමාන්‍ය මිනිස් ජීවිත කාලයකටත් වඩා වැඩි දෙයක්. ඉතින් අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ ඉස්ලාමීය දින දර්ශනයේ තියෙන අන්නේ අතිශය විශේෂ බලගතු රාත්‍රිය. එම නැත්නම් ලයිලතුල් ඛද්ර් ගැනයි. ඔව් අවුරුදු 83කටත් වඩා වැඩි කාලයක් මාස 1000ක් කියන්නේ ඒකයි. මේකෙන් නියෝජනය වෙන්නේ සම්පූර්ණ මිනිස් ජීවිත කාලයක්ම කිව්වොත් නිවැරදි. එතකොට ඉතින් හිතෙන ප්‍රශ්නේ තමයි කොහොමද එකම එක රැක් මුළු ජීවිත කාලයක් පුරාම කරන වන්දනාවකට වඩා වටින්නේ? බලසම්පන්න රාත්‍රිය එහෙමත් නැත්නම් ලයිලතුල් ඛද්රෙහි හරේම රැඳලා තින්නේ අන්නේ ප්‍රශ්නය තුලයි. හොඳයි අපි මේ අద్භූත රාත්‍රියේ රහස් එකින් එක හෙළිදරව් කරගමු. මුලින්ම බලමු එහි වටිනාකම ගැන. ඊට පස්සේ ඒක පසුබිම, එහි සැබෑ අර්ථය, ඒ වගේම මේ රාත්‍රියෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ කොහොමද සහ අවසානයේට අපිට ලැබෙන ලොකුම පොරොන්දුව මොකක්ද කියලාත් අපි හොයලා බලමු. හරි. අපි කතාව පටන් ගමු. මේ රාත්‍රිය මෙච්චරටම විශේෂ වෙන්න හේතුව, ඒ කියන්නේ මේකේ තියෙන කේන්ද්‍රීය පොරොන්දුව මොකක්ද කියන තැනින්. මේ කියමනෙන් අපිට තේරෙනවා මේ රාත්‍රියේ තියෙන ආධ්‍යාත්මික බලය කොයි වගේද කියලා. නිකමට හිතන්න. අවුරුදු 83ක්, ඒ කියන්නේ රාත්‍රී 30000කටත් වඩා වැඩි කාලයක්. එච්චර කාලයක් නොකඩවාම වන්දනාමාන කළා වගේ පිනක් එකම එක රැයකින් ලබා ගන්න අවස්ථාවක්. ඒක ඇත්තටම හිතා ගන්නවත් බැරි තරම් දෙයක් නේද? දැන් ලයිලතුල් ඛද්ර් රාත්‍රිය හරියටම තීරුම් ගන්න නම් අපි බලන්න ඕන මේක පිහිටලා තියෙන විශේෂ සන්දර්භය ගැන. ඒ කියන්නේ රමලාන් මාසය ගැන. රමලාන් මාසය කියන්නේ ආධ්‍යාත්මික දොරටු සම්පූර්ණයෙන්ම විවෘත වෙන කාලයක්. අන්න ඒ නිසා තමයි මේ සුවිශේෂී රාත්‍රිය මේ මාසෙම පිළිලා තියෙන්නේ. මුළු මාසය පුරාම දිව්‍යයන්ගේ දයාව, කරුණාව සහ ආශිර්වාදය අසීමිතව ගලාගෙන එනවා. හොඳයි. එතකොට ලයිලතුල් ඛද්ර් කියන්නේ හරියට මොකක්ද? මේ රාත්‍රියේදී ඇත්තටම මොකක්ද වෙන්නේ? මේ රාත්‍රියට අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි අල් කුරානය පහළ වෙමත් එක්ක ඉතිහාසය වෙනස් කරපු ඒ සුවිශේෂී මොහොත සනිටුහන් කිරීම. අනික තමයි ඉදිරි වසර සඳහා අපේ දෛවය තීරණය කරන දිව්‍යමය නියෝග පහළ වෙන තීරණාත්මක රාත්‍රිය වීම. මේ වාක්‍යයෙන් ඊටාම පැහැදිලි ඉස්ලාමයේ පූජනීයම ග්‍රන්ථය පහළ වීමත් මේ බලගතු රාත්‍රියත් අතර තියෙන ඍජු සම්බන්ධය. පොඩ්ඩක් හිතලා බලන්න, දේවදූතයන් විශාල වශයෙන් පොළවට බැසේන අලුයම උදාවන තුරුම අසාමාන්‍ය සාමයකින් සංසුන් බවකින් පිරුණු රාත්‍රියක්. මේ රාත්‍රියේදී දෙවියන්ගේ දයාව සහ ආශිර්වාදය නොඅඩුව ගලා එනවා කියලායි කියවෙන්නේ. හැබැයි මෙතන තියෙන පුංචි රහසක්. මේ රාත්‍රිය හරියටම මොන දවසේද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒක සංගවලා තියෙන හරිම ලස්සන හේතුවක් නිසා. ඒ තමයි එකම රැයක් යන බලාපොරොත්තුවෙන් ඉන්නවා වෙනුවට අවසන් රාත්‍රී 10 පුරාම දෙවියන්ව සිහි කරන්න, වන්දනා කරන්න, අපිව උනන්දු කරවන්න. ඒක හරියට දිගටම උත්සාහ කරන්න දෙන දිරිගැන්වීමක් වගේ. එහෙමනම් අපි දැන් බලමු මේ අතිශය බලගතු රාත්‍රිය හොයාගෙන එයින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද කියලා. මේ සෙවීම විශේෂයෙන්ම යොමු වෙන්නේ රමලාන් මාසයේ අවසාන වඩාත්ම ආශිර්වාදලත් කොටසටයි. ඒ කියන්නේ අවසන් රාත්‍රී 10 ඔත්තේ දවස්වලට. නබිතුමාගේ ආදර්ශය තමයි මේ කාලයේදී තමන්ගේ වන්දනාවන් තවත් වැඩි කරන එක. මුළු රෑම අවදියෙන් ගත කරන එක. ඒ වගේම තමන්ගේ පවුලේ අයවත් මේකට එකතු කරගන්න එක. මේකින් අපිට තේරෙනවා මේ රාත්‍රියෙන් ප්‍රයෝජන ගන්න කොයිතරම් කැපවීමක් අවශ්‍යද කියලා. මේ විශේෂ ප්‍රාර්ථනාව නබිතුමා විසින්ම උගන්වලා තියෙනවා. යම් කෙනෙකුට මේ රාත්‍රිය හමු වුණොත් කියන්න පුළුවන් හොඳම දේ හැටියට. ඉදින් වැදගත්ම දේ තමයි මේ රාත්‍රිය මෙතරම් උත්සාහයකින් අවංකවම සොයන අයට ලැබෙන අවසාන ත්‍යාගය මොකක්ද කියන එක. මෙන්න මේක තමයි ලයිලතුල් ඛද්ර් රාත්‍රියේ තියෙන බලවත්ම අවසානම පොරොන්දුව. ඒ තමයි අතීතයේ සිදු වූ සීළු වැරදිවලට ලැබෙන පූර්ණ සමාව. සෑම ඇදහිලිවන්තයෙකුගේම හදවතේ තියෙන ලොකුම බලාපොරොත්තුවත් මේකම තමයි. මේ කියමනෙන් හරිම පැහැදිලි. මේ එකම එක රාත්‍රියක කරන අවංක උත්සාහයට ජීවිතය කරපු සියලු වැරදි මකා දාලා පිරිසිදු පිටුවකින් පටන් ගන්න බලයක් තියෙනවා කියන එක. ඉතින් දයාව, කරුණාව සහ නැවුම් ආරම්භයක් සඳහා ලැබෙන මේ අසීමිත අවස්ථාව තමයි ඇදහිලිවන්තයන් හැම අවුරුද්දකම මේ බලසම්පන්න රාත්‍රිය එනතුරු ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඒක සොයන්න උත්සාහ කරන්න හේතුව වෙන්නේ.